वर्ष 2016 වූ ජූලි මාස දිනක මාතර මහින්ද රාජපක්ෂ විදුමවුන් අස්වද්දන්නට එකී විදුබිමට පෑයූ හිරු කිරණයයි. තෙමහල් ගොඩනැගිලි 3කින් පමණක්ම සමන්විත වූ එකී කර්කශ භූමිය භෞතිකවත් ආධ්‍යාත්මිකවත් පරිපූර්ණ විදුතෝතැන්නක් බවට පත්වන්නේ ඇගේ අසහාය කැපකිරීම මතින්මයි. ඇය පාසලේ රාජකාරී හිමන කල්හි නිසි ආකාරව පාසල තුළ ඉගැන්වීම් පවතින්නේ. නවවන ශ්‍රේණියට පමණක් වද්දී උසස් පෙළ විද්‍යාංශයටම දරුවන් 3 දෙනෙක් පමණක් ඉගෙනුම ලැබුවා. එලෙස ඇරඹි ඇගේ ස්වර්ණමය අවධියේ පළමු වසරේ වීම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100% සීමාව සංතෘප්ත කරනු ලබනවා. ඒ ගමන කිසිසේත්ම සුන්දර සුන්ට එකක් නොවද්දී රාත්‍රී පන්ති පවත්වමින් ඒවට මඟ පෙන්වමින් තම පාසල් ප්‍රජාව දක්ෂ ලෙස මෙහෙයවන්නට ඇය සමත් වුණා. ඉන්මතුවට විදුමවුන් දිගින් දිගටම ජයග්‍රහණ වලින් සැරසෙන්නේ ඒ මහා පෞරුෂය ගොඩනැගූ භෞතික හා මානව සම්පත් නිසාමයි. හරිහැටි වැටු කඩුල්ලක් වත් නොතිබුණු මහින්ද රාජපක්ෂ විදුබිමේ ඉදිරියේදී ගොඩනැගිලි පවා ඇය දිවාරෑ නොබලා ඉල්ලීම් ආයාචනාවෙන් මැද ගොඩනැගුවන්මයි. දහස් ගණනක් මිහිඳු පරම්පරා ගණනක් මුළුල්ලේ ඒ දරුවන්ගේ හදවත්වල ඇය වෙනුවෙන් සනිටුහන් වී ඇත්තේ මෙකී ඔවුන්ගේ විදුබිම ගොඩනගන්නට ප්‍රාණයම කැපකිරීමේ ස්තුතිපූර්වක වූත් හෘදයාංගම වූත් ගෞරවයම පමණයි. සෙනෙහබර මවුලි ඔබ වන් කෙනෙක් නොවන්නට මිහිඳු රදපසේ පැළවුණු පැළයක්වත් නොවේවි. අප විදුබිම තම ජීවනයෙන් ගොඩනැගූ මවුලි ඔබට මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ හෘදයාංගම සුභාශිංසන මෙසේ එක් කර සිටිනවා.